ඔයා ඉපදුනේ 10 වෙනිදා ඉඳලා 31 වෙනිදා දවසක නම් ආදරය සහ විවාහයේදී අංක ගලපන්නේයි. දැන් විවාහ වෙලා පෞල් ජීවිත ගෙන යන අය මේ ලෝකෙ ඉපදුන හැම පුද්ගලයෙකුටම ආවේනික වූ අංක කිහිපයක් තියෙනවා. අනෙක් කෙනාව එයාගේ සිතුම් පැතුම් තේරුම් ගන්න කියලා. විවාහයට හෝ ආදර සම්බන්ධතාවයකදී කොහොමද අංක නැතිනම් උපන්දිනය ගලපන්නේ? මේ විවාහ ගැලපුමේදී හරි අංක ගැලපුම නැතිනම් ඉපදෙන දරුවන් අතරද යම් යම් වෙනස්කම් නොගැලපීම් ඇති වෙනවා. ඔන්න ඉතින් අදත් අපි ආවා ඔයාලා ආසාවෙන් බලාගෙන ඉන්න ආස කරන මාතෘකාවක් ගැන කතා කරන්න. ඒ තමයි ආදරය සහ විවාහය. දන්නා දෙයක් නොදන්නා තැනකින් පටන් අරගෙන ඉදිරියට කතා කරගෙන යමු. හොඳයි. ආදරය සහ විවාහය ගැන කතා කරද්දී මොනවද අපිට අංක විද්‍යාවෙන් කතා කරන්න තියෙන්නේ? අපි බලමු ඒ පිළිබඳව කතා බහක් ආරම්භ කරන්නට අපගේ අංක විද්‍යාධාරණී පහන්කි සහ සෞමිගෙන්. අයිබෝවන්. අදත් ආදරයෙන් පිළිගන්නවා අපගේ වැඩසටහනට ඔබ දෙපළව. ආයිබෝවන් කෙලුම්. හොඳයි. අදත් අපි අපේ කතා බහ මුලින්ම ආරම්භ කරන්න පහන්කි වෙතට යොමු වෙමු. පහන්කි, ඔයා කියන්නකෝ බලන්න කොහොමද මේ ආදරය සහ විවාහය ගැන අංක විද්‍යාවෙන් කියන්නේ කියලා? ඔව් කෙලෝ. අද අපි කතා කරන්නේ හරිම ආස හිතෙන ඔක්කොමල්ලම කැමති මාතෘකාවක්. ඕනෑම කෙනෙකුගේ ජීවිතවලට වැදගත් සහ සුවිශේෂී කාරණාවක්. ඒ තමයි ආදරය සහ විවාහය. ආදරය සහ විවාහය ගැන කතා කරද්දී මුලින්ම කියන්න ඕනේ හැම මිනිස්සෙකුටම Tamanට ආවේනික වූ සිතුම් පැතුම් හැඟීම් සහ චරිත ලක්ෂණ පිහිටලා තියෙනවා. ඒ වගේම ඒ පුද්ගලයා ජීවත් වෙන වටපිටාවත් එකිනෙකට වෙනස්. ඉතින් එහෙම පුද්ගලයෙකුට තව පුද්ගලයෙක් නැතිනම් තව කෙනෙක් සම්බන්ධ වෙනකොට ඒ සම්බන්ධ වීම කොහොමද අනෙක් පාර්ශ්වයට දැනෙන්නේ කියන එක තමයි ආදරය හෝ විවාහය තුලදී වඩාත්ම වැදගත් වෙන්නේ. ඉතින් මේ වැදගත් කොටස තමයි අපි අංක විද්‍යාවෙන් පැහැදිලි කරලා දෙන්නේ. හොඳයි. එහෙනම් මේ වඩාත්ම වැදගත් කොටස අපි සෞමිට කියලා පැහැදිලි කරගමු නේද? සෞමි, අපිට කියන්නකෝ ආදරය සහ විවාහය කොහොමද අංක විද්‍යාව තුලින් ගලපගන්නේ කියලා. ඕකලු. ආදරේ හෝ වේවා විවාහය හෝ වේවා අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ අපිට ගැළපෙන කෙනෙක්නේ. අන්නේ ගැළපෙන කෙනා අංක විද්‍යාවෙන් තෝරා ගැනීමේ හැකියාව අපිට තියෙනවා. ඒ සඳහා ඇත්තටම අපිට අංක උදව් වෙනවා. එහෙනම් අපිට කියන්නකෝ මේ අංක කොහොමද ආදරය සහ විවාහයේදී අපිට වැදගත් වෙන්නේ කියලා? හරි. අපි සරලව බලමු අංක කොහොමද ආදරයට සහ විවාහයට උදව් වෙන්නේ කියලා. ඔයා ඉපදුනේ ඕනෑම මාසයක 1 2 3 4 ඔය විදිහට 9 දක්වා දිනයක ඉපදුනා නම් අපි කියනවා ඔයා මූලාංකයකින් ඉපදුනා කියලා. ඒක මං හිතන ඔයාලා හැමෝම දැනටමත් දන්නවා ඇති. හැබැයි ඔයා ඉපදුනේ 10 වෙනිදා ඉඳලා 31 වෙනිදා දවසක නම් අපි අංක විද්‍යාවේදී කියනවා ඔයා සංයුක්ත අංකයකින් ඉපදුනා කියලා. ඉතින් මේ හැම අංකයක්ම හරිම සුවිශේෂී. ඒත් මේ අංක ගැලපීමේදී ඔයා ඉපදුනේ මූලාංකයකින් නම් අපි උදාහරණයක් විදිහට අරන් බලමු අංක 6. ඒ දයුනේ ඔයා ඉපදුනා නම් ඔයාගේ චරිත ලක්ෂණ, ගතිගුණ හරිම ලේසියෙන් හඳුනා ගන්න පුළුවන්. ඒත් ඔයා ඉපදුනේ සංයුක්ත අංකයකින් නම් උදාහරණයක් විදිහට අපි අරන් බලමු 24. මේ පේනවා සංයුක්ත අංකයක් කියලා. නමුත් මෙතනදිත් මූලාංකයකට ගත්තොත් 6ක් වෙනවා. නමුත් ඔයා ඉපදිලා තියෙන 24 ඒ වගේ සංයුක්ත දිනයක ඔයා ඉපදිලා තියෙනවා නම් ඔයාගේ ගතිගුණ චර්යා රටාවන් ලේසියෙන් හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඔයාට හරියට ගැළපෙන කෙනා හොයාගන්න අංක විද්‍යාව බොහෝ සෙයින් උපයෝගී වෙනවා. අනිත් කාරණය තමයි කැලුම් මේ ලෝකෙ ඉපදුන හැම පුද්ගලයෙකුටම ආවේනික වූ අංක කිහිපයක් තියෙනවා. ඉතින් මේ හැම අංකයක් දිහාම ගැඹුරින් බලලා තමයි ඒ පුද්ගලයාට ගැළපෙන අනෙක් පාර්ශවයේ අංක ගලපන්නේ. ආදරය සහ විවාහයේදී අංක ගැලපිය යුත්තේ ඇයි කියලා සෞම්‍ය අපිට පැහැදිලි කරලා දුන්නා. හොඳයි. අපි පහන්කි දිහාට හැරුණොත් පහන්කි අපිට කියන්නකෝ ආදරය සහ විවාහයේදී අංක ගලපන්නේ ඇයි? ඒ වගේම දැනට විවාහ වෙලා ඉන්න කට්ටියගේ අංක නොගැලපෙනවා නම් ඒකට මොකක්ද කරන්න පුළුවන්? ඔව් කෙලුම්. ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් ඔයා මගෙන් දැන් ඇහුවේ. යම් කෙනෙක් ආදරය කරද්දී හෝ විවාහය තුලදී අනෙක් පාර්ශවය නිසා ශාරීරික හෝ මානසික පීඩාවන් වලට ගොදුරු විය යුතු නැහැ. එහෙම වෙනවා නම් වෙන්නේ දෙන්නට දෙන්නගේ අදහස්, සිතුවිලි සහ හැඟීම් ගැලපෙන්නේ නැති නිසා. ඇත්තටම යම් දෙදෙනෙකුගේ අංක ගලපද්දී ඒ දෙන්නගේ අදහස්, සිතුවිලි වගේම හැඟීම් සහ ලිංගික රුචිය මොන වගේද කියලා මේ අංක හරහා
ගලපනවා. අන්න එතනදි තමා දෙන්නට දෙන්න කොයිතරම් දුරට එකිනෙකාව තේරුම් ගැනීමේ හැකියාව තියෙනවද කියලා බලන්නේ. අනිත් කාරණාව තමයි විශේෂයෙන්ම විවාහ වුණාට පස්සේ දෙදෙනාට දරුපල තියෙනවද කියලා බලන්නත් විවාහයට පෙර අංක ගැලපිය යුතුමයි. මේ හැම කාරණාවක්ම අංක විද්‍යාව තුළින් අංක හරහා කියන්න පුළුවන්. හොඳයි කැලුම්. අපි දැන් එමු ඔයාගේ අනිත් ප්‍රශ්නෙට. දැන් විවාහ වෙලා පෞල් ජීවිත ගෙන යන අය මේ ගැන ප්‍රශ්නයක් ඇති කරගන්න ඕනේ නෑ. හොඳම දේ තමයි අනිත් කෙනාගේ ස්වභාවය සහ රුචිකත්වය මොන වගේද කියලා තේරුම් අරගෙන ඒ අනුව ජීවත් වෙන එක. එතනදී අපිට පුළුවන් ඔබට මෙන්න මෙහෙම උදව්වක් කරන්න. ඒ තමයි ඔයාගේ හස්බන්ඩ්ගේ හරි ඔයාගේ වයිෆ්ගේ හරි උපන් අංක අපිට දීලා අපෙන් ජීවිත විග්‍රහයක් ගන්න. එතකොට අපි කියනවා අංක විද්‍යාව හරහා ඔයා නොදකින අපි දකින තත්ත්වය සහ ස්වභාවය. ඒ අනුව ඔයාට පුළුවන් ඔයාගේ විවාහ ජීවිතය ගත කරන ආකාරය වෙනස් කරගෙන හොඳ සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න. බොහොම ස්තුතියි පහන්කි. ඇත්තරම මං අහපු ප්‍රශ්නයට දීර්ඝ පිළිතුරක් මට ලැබුණා. ඉතින් හිතවතුනි, දන්න දෙයක් ගැන නොදන්න තැනකින් පටන් අරගෙන කතා බහ කරන මේ සුඳුරු කතා බහේ අද අපි කතා කරන්නේ ආදරය සහ විවාහය අංක විද්‍යාව තුළින් දකින්නේ ගලපන්නේ කොහොමද කියලා. අංක විද්‍යාවට ආදරය කරන ඉගෙන ගන්න කැමති අංක තුළින්ම අංක විද්‍යාවේ පෙරලියක් කරන්න කැමති ඔබට අපි මේ දක්වා වැඩසටහන් කීපයක්ම කරලා තියෙනවා. ඒ ගැන දැනගන්න ආස කරන ඔබට අපේ Pure Life Readers දී YouTube channel එක හරහා දැනගන්න පුළුවන්. ඔබට පුළුවන් අංක විද්‍යාවේ ඔබ නොදන්නා අපි දන්නා හුඟක් කාරණා අපගේ වීඩියෝස් වලට ගිහිල්ලා බලන්න. නැවතත් අපි සාකච්ඡාවට එමු. ආදරය සහ විවාහය තමයි අද අපගේ මාතෘකාව විදිහට අපි කතා කරේ මෙච්චර වෙලා. සෞමි, අපිට කියන්න උපන්දින කීපයක් අරගෙන ආදරය හා විවාහයට අංක විද්‍යාවෙන් ගැලපීම් කරන්නේ කොහොමද කියලා? ඕ කැලුම්. ආදරයට හෝ විවාහයට අංක විද්‍යාවෙන් ගැලපීම සිදු කරද්දී ඒක වඩාත් ගැඹුරින් හිතලා බලලා ගණන් හදලා ඒ ආවේනික අංක හැම එකක් ගැනම අවධානය යොමු කරලා කරන්න ඕන සංකීර්ණ වැඩක්. නමුත් අද අපේ Pure Life Readers YouTube channel එක බලන අය වෙනුවෙන්ම මම ඉතා සරලව ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට කෙටියෙන් පැහැදිලි කරලා දෙන්න. හොඳයි. අපි ගමු ඕනෑම මාසයක 13 වෙනිදා ඉපදුන කෙනෙක්. 13 වෙනිදා ඉපදුණු කෙනෙක් එක්ක සම්බන්ධයක් හරි විවාහයකට හරි සූදානම් වෙනවා 21 වෙනිදා ඉපදුන කෙනෙක්. මුලින් දකිද්දි මේ දෙන්න හොඳටම මැච් වෙන ගැලපෙන කපල් එකක් කියලා බාහිරින් දැකලා ඔයාලා කියයි. මේ දෙන්නගේ අභ්‍යන්තරය, ඒ කියන්නේ සිතුවිලි, චරිත ලක්ෂණ සහ හැඟීම් ගැන ගැඹුරින් බලලා අපි කියනවා අංක විද්‍යාවේදී මේ දෙන්නා ගැලපෙන්නේ නැහැ කියලා. එක වහලක් යට ජීවත් වෙන්න අමාරුයි. හරි. අපි අරගෙන බලමු තවත් උපන්දින කිහිපයක්. එක්කෙනෙක් ඉපදිලා තියෙනවා මාසේ 8 වෙනිදා. අනිත් එක්කෙනා ඉපදිලා තියෙනවා අනිත් පාර්ශවය 27 වෙනිදා. අපිට අංක විද්‍යාවේදී මේ අංක දෙකම, මෙතන මූලාංකයක් මෙතන සංයුක්ත අංකයක්, අපිට මේක බැලූ බැල්මට කියන්න පුළුවන් මේ දෙන්නට එක වහලක් යට ජීවත් වෙන්න අමාරුයි කියලා. ඒ වගේම මම තව අංක දෙකක් ඔබට පෙන්නලා දෙන්නම්. 16 වෙනිදා ඉපදුන කෙනෙකුයි 17 වෙනිදා ඉපදුන කෙනෙකුයි. මේ අංක දෙක ගත්තත් මේ අංක දෙකටත් මේ දවස් දෙකේ උපදුන දෙන්නෙකුටත් විවාහයේදී ගලපන්න අමාරුයි. මේ විදිහට අපි උපන්දින අරගෙන බැලුවොත් විවාහයේදී ගලපන්න අමාරු අංක තියෙනවා. මොකද මම මේ පෙන්නපු අංක වලින් ඉපදුන අය දැනටමත් විවාහ වෙලා ඉන්නවා නම් ඒ අය විවාහ ජීවිතය ගෙනියන්න අපහසුයි කියලා දැනටමත් දන්නවා. ඒ වගේම තවත් විශේෂ කාරණයක් මම මෙතනදී කියන්න ඕන. සමහර වෙලාවට අංක විද්‍යාවට අනුව ගැලපෙන අංක උනත් විවාහ ජීවිතයකට යෑමේදී අපි ඒ අංක ගලපන්නේ නැහැ. උදාහරණයක් විදිහට අපි අරගෙන බලමු 11 වෙනිදායි 23 වෙනිදායි. මේ අංක මොකක්ද ඔබ හිතන්නේ? මේ අංක මිත්‍ර සම්බන්ධතාවයකට, හවුල් ව්‍යාපාරයකට ගැලපුණත් අංක විද්‍යාවේදී විවාහය කියන කාරණේදී අපි මේ අංක ගලපන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ අංක ඉපදුන දවසට විතරක් සීමා වෙන්නේ නැහැ. මොකද මේ අයගේ අර ඉස්සෙල්ලා කිව්වා වගේ ආවේනික අංක සියල්ලක් දිහාම ගැඹුරින් සුපරීක්ෂාකාරීව බලන්න ඕන. ඉතින් මං හිතනවා කැලුම් ඔයාටත් බලාගෙන ඉන්න සියලු දෙනාටත් මේකෙන්
පැහැදිලි කෙටි විස්තරයක් දැනගන්න අඳුරගන්න පුළුවන් වුණා කියලා. මොකද ආදරය විවාහය කියන අපූර්ව සුන්දර ජීවිතයට එළඹෙන පුද්ගලයාට Tamanට හරියන මැග්නට් එක හොයලා දෙන්න අංක විද්‍යාවේ අංකවලට පුළුවන්. බොහොම ස්තුතියි සෞමි. ආදරය සහ විවාහයට අංක විද්‍යාව තුළින් අංක ගලපන්නේ කොහොමද කියලා හොඳ විස්තරයක් ලබා දුන්නා. හොඳයි. අපි නැවතත් පහන්කි වෙතට යමු වෙමු. පහන්කි. ඔයාලගේ අත්දැකීම් අනුව විශේෂයෙන්ම විවාහයකදී නොගැලපෙන උපන් අංක වලින් විවාහ වෙලා ඉන්න අයගේ ජීවිත සහ විවාහ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අය ඕගොල්ලන්ට මුණ ගැසුණොත් ඔබ ආයතනයෙන් ලබා දෙන්න පුළුවන් උපදෙස් මොකක්ද අපේ බලන් ඉන්න අයට? ඔව් කැලුම්. විවාහ වෙලා ඉන්න අයට කියන්න තියෙන්නේ අපි අර මුලින් කිව්වා වගේ අනෙක් කෙනාව එයාගේ සිතුම් පැතුම් තේරුම් ගන්න කියලා. ඒකට උදව්වක් වශයෙන් අපේ ආයතනයේ ඔබට ජීවිත විග්‍රහයක් නැතිනම් ඒ පුද්ගලයා ගැන දීර්ඝ විස්තරයක් ඔබට ලබා ගන්න පුළුවන්. අපේ අංකය 0.77 500යි 58යි 32. ඒ වගේම අපේ ආයතනයෙන් විවාහ වීමට බලාපොරොත්තු වෙන්න ඉන්න අයට අපි වැඩසටහනක් කරනවා විවාහ වීමට පෙර සූදානම කියලා වැඩසටහනක්. ඒකට සහභාගී වෙලා ඒ අත්දැකීමත් ඔබට ලබා ගන්න පුළුවන්. අපේ දුරකථන අංකය 0.77 500යි 58යි 32. තවදුරටත් මේ ගැන සඳහන් කරනවා නම් දුවෙක් හෝ පුතෙක් ආදර සම්බන්ධතාවයකට හෝ යෝජිත විවාහයකට යෑමට පෙර අපේ ආයතනයට Pure Life Readers ආයතනයට සම්බන්ධ වුණොත් දෙදෙනාගේම ආවේනික අංක සියල්ලම බලලා එයාට හරියටම හරියන අංකය සහිත උපන්දිනය අපි පෙන්නලා දෙනවා. ඉතින් ඒ කාර්යයටත් අපේ ආයතනය සූදානම්. අපේ අංකය Pure Life Readers 0.77 500යි 58යි 32. හොඳයි. මම එහෙනම් නැවතත් සෞමි දෙසට හැරෙනවා. සෞමි අපිට කලින් පෙන්වන්නේ විවාහයට සුදුසු නොවන අංක. ඒත් සෞමි අපිට මේ බලාගෙන ඉන්න අයට කියන්නකෝ විවාහයට හෝ ආදර සම්බන්ධතාවයකදී කොහොමද අංක නැතිනම් උපන්දිනය ගලපන්නේ කියලා. ඕ කැලුම්. මේ ආදරය සහ විවාහය කියන්නේ පුද්ගලයෙකුගේ ජීවිතයේ ඉතාමත් වැදගත් සංදිස්ථානයක්නේ. ඉතින් ඒ සම්බන්ධව අංක ගලපන්නේ කොහොමද කියලා දැනගන්න එක හිතන තරම් පහසු නෑ. ඒකට අපේ අංක විද්‍යා පන්ති වලට සහභාගී වෙන්න ඕන. මොකද කැලුම් දැනටමත් හැමෝම දන්නවනේ අංක විද්‍යාව හරියටම කරන්න පුළුවන් අංක වලින් විතරයි කියලා. ඒ නිසා අපේ අංකය 0.77 500යි 58යි 32 අංකයට WhatsApp මාර්ගයෙන් හෝ දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව විවාහයට ගැළපීම විතරක් දැනගන්න අවශ්‍ය නම් ඔබේ නිවැරදි තොරතුරු සමග අපේ ආයතනය Pure Life Readers ආයතනයට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් 0.77 500යි 58යි 32. ඉතින් කැලු මට අවසාන වශයෙන් කියන්න දෙයක් තියෙනවා. මේ විවාහ ගැළපුමේදී හරි අංක ගැළපුම නැතිනම් ඉපදෙන දරුවන් අතරද යම් යම් වෙනස්කම් නොගැලපීම් ඇති වෙනවා. ඒක අපි කියන්නේ අංක විද්‍යාවෙන් ලැබපු අත්දැකීම් තුලින්මයි. ඉතින් අපි මේ සියලු පෙරලි කරන්නේ මේ අංක 31 එන්නේ. කැලුම් අපේ හිතවතුන්ට කියමු නේද? ඇවිත් බලන්න කියලා අංක වලින් හැඩවැඩ දාන්නේ කොහොමද කියලා. අංකවල තියෙන සුන්දරත්වය සහ නොපෙනෙන ගැඹුර මොකක්ද කියලා. බොහොමත්ම ස්තුතියි සෞමි සහ පහන්කිට අද මේ සොඳුරු කතාබහට එක්කස් වීම සම්බන්ධ අපේ අංක විද්‍යාවට ආදරය කරන මගේ ආදරණීය හිතවතුනි, ඊ타මත්ම ගැඹුරු සංකීර්ණ ආදරය සහ විවාහය අංක විද්‍යාවේ ඇසින් දකින්නේ කොහොමද කියලා අපට ලැබුණු සීමිත කාල සීමාවේදී අපි ඔබට යම් කරුණු කාරණා කිහිපයක් ගෙනාවා. ඉතින් ඔබටත් පුළුවන් Pure Life Readers සම්බන්ධ වන්න. 0.77යි 500යි 58යි 32. නැවතත් මෙවැනි අරුත්බර වැඩසටහනකින් යලිත් ඔබව හමු වෙනතුරු අදට ඔබෙන් අපි සමුගන්නවා. මතකනේ දන්න දෙයක් ගැන නොදන්න තැනකින් පටන් ගන්න අරුත්බර කතාබහ. Pure Life Readers වෙනුවෙන් මම කැලුම් good news